ආයිබෝවන් චූටි දූල් පුතාලා අද මම වීඩියෝ එකෙන් ඔයාලට විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ A level 2024 combined maths apply paper එකේ part B වලම තවත් රචනාමය ප්‍රශ්නයක කොටසක්. ඒ කියන්නේ ප්‍රශ්නාංක 15 B රාමු සැකිලි ගණනයි. හොඳයි දරුවනේ. එතකොට මේ ගානේ රූප සටහනක් මම කල්ලාතු ඇඳගත්තා. මෙතන දීලා තියෙන්නේ රූපේ දක්වන රාමු සැකිල්ල ඒවායේ අන්තවලදී සුමට ලෙස සන්ධි කළ AB BC CA BD CD යන සැහැල්ලු දඬු පහකින් සමන්විත වේ. ඒතර මේ රාමු සැකිල්ල සමන්විත වෙන්නේ මේ සැහැල්ලු දඬු පහෙන්. ඒව කෙලවරවලදී සන්ධි කළා තියෙනවා. ඒ වලදී සන්ධි කළා තියෙනවා අචල සුමට සන්ධියකට. ඒක තමයි තොර පුතාලා දීලා තියෙන්නේ. ඊළඟට දුරවල් දීලා තියෙනවා. AB සමානයි BC සමානයි CA සමාන 2යි. එතකොට ABC කියන්නේ සම්පාත ත්‍රිකෝණයක්. මේ දිගවල් නම් කරලා තියෙනවා 2 2 කියලා. මේ දිගවල් තුනම 2යි. හොඳයි. ඊට අමතරව දීලා තියෙන්නේ CBD කෝණය. CBD කෝණය අංශක 90යි. BCD කෝණය අංශක 60යි. බව දී ඇත. W භාරයක් D සංදියෙන් එල්ලා ඇත. රාමු සැකිල්ල එහිදී අචල ලක්ෂයකට ආය කියනවා රාමු සැකිල්ල එහිදී අචල ලක්ෂයකට සුමට ලෙස අසව කර ඇති අතර AB තිරස්ව සමතුලිතතාව තියෙන විදිහට P නම් සිරස් බලයක් B වලදී යොදලා තියෙනවා. B වලදී යොදලා තියෙනවා සිරස් උඩුවතට තියෙන බලයක්. හොඳයි දරුවනේ. මෙතන අහන්නේ කොටස් දෙකක් P වලගේ ඊළඟට BCD කියන සංදි වලට ප්‍රත්‍යාබල සටහන ඇදලා සුපුරුදු පරිදි බෝවංකණය අනුව මේ දඬු සියල්ලෙන් ප්‍රත්‍යාබල සොයන්න ඕන ප්‍රත්‍යාබල ස්වභාවයත් හඳුනාගෙන. හොඳයි. එතකොට ඉතින් ප්‍රත්‍යාබල සටහන අදින්න කලින් මේ ගානේ ගයිඩ් කරන විදිහට අපි කරගෙන යමු. ඉතින් සාමාන්‍ය රාමු සැකිල්ල ගානක් නම් අපි මුලින්ම කරන්නේ මොකද්ද? බාහිර බලවල අගයන් පුළුවන් තරම් දුරට සොයා ගන්න ඕන. ඒ කියන්නේ රාමු සැකිල්ලක පිටතින් සාමාන්‍ය රාමු සැකිල්ල ගානක් හදනකොට අපි අනුගමනය කරන ක්‍රම ප්‍රතිපාටියක් තියෙනවා. මුලින්ම කරන්නේ බාහිර බලය සියල්ලම රාමු සැකිල්ලට පිටතින් ලකුණු කරගන්න ඕන. ඒ කියන්නේ සමහර බල මෙහෙම අස්සෙන් දාලා තියුණොත් උදාහරණයක් වශයෙන් C වල බලය ඇතුලෙන් දාලා තිනවා නම් B වල බලය මෙහෙම B වලට උඩින් පෙන්නලා තිනවා නම් අර ඇතුලෙන් තියෙන බල අපට කිසිම මගාරිමක් නැති වෙන්න, පටලැවිමක් නැති වෙන්න රාමු සැකිල්ලට පිටින් බල ටික ලකුණු කරගන්න ඕන. ඒක පළවෙනි පියවර. ඊළඟට හැකිතාක් දුරට බාහිර බලවල අගයන් සොයා ගන්න ඕන. බාහිර බලවල. ඒ කියන්නේ බල විභේදනය සහ ගූර්ණය. රාමු සැකිල්ල මේ පද්ධතිය සමතුලිතතාව සලකලා. රාමු සැකිල්ල බාහිර බලවල සමතුලිතතාව සලකලා බල විභේදනය සහ ගූර්ණය පාවිච්චි කරලා පුළුවන් තරම් බාහිර බලවල අගයන් සොයා ගන්න ඕන. ඊළඟට කරන්නේ අපි එක එක ශීර්ෂවල බල සමතුලිතතාව සලකලා වෙන වෙනම ප්‍රත්‍යාබල සටහන අදින්න පුළුවන් එකම සටහනක. හොඳයි. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ සාමාන්‍ය ක්‍රමවේදය එක. නමුත් මෙතන ගානේ පැහැදිලිව මඟ පෙන්වීමක් කරලා තියෙනවා. මුලින්ම කියලා තියෙනවා P වල අගය සොයන්න. හොඳයි දරුවනේ. අපි P වල අගය හොයමු. ඒතකොට තව දෙයක් කියන්න තියෙනවා. මෙතන කියනවා මේ AB දණ්ඩ තිරස්ස තියෙන විදිහට AB දණ්ඩ තිරස්ස රාමු සැකිල්ල සමතුලිතතාවය තබාගෙන තියෙන්නේ B ලක්ෂයේදී උඩුවතට ඔදෙන P බලයක් මගින්. ඇත්තෙන් මොකද පුතාලේක තේරුම? මේ P බලයක් නැත්නම් මොකද්ද වෙන්නේ? ඉතින් P බලයක් නැතුව මේ W බලය විතරක් යොදලා තියෙනවා නම් P බලයක් දාන්න නැතුව W බලය විතරක් යොදලා තියෙනවා නම් මේ රාමු සැකිල්ල ඒ ලක්ෂ්‍ය වටා පෙරලෙනවා. ඒ කියන්නේ ඒ ලක්ෂ්‍ය වටා මේ W බලයෙන් ඇති වෙන ගූර්ණය නිසා මේක දක්ෂිණාවර්තව කරකැවිලා යන්න පුළුවන්. ආන්නේ සමතුලිතතාවයේ ඒ කරකැවීම වළක්වලා සමතුලිතතාව ආරක්ෂා කරන්න තමයි B ලක්ෂයේදී P බලයක් යොදන්නේ. ඒතකොට දක්ෂිණාවර්ත ගුණය වාමාර්ථ ගුණය කැපිලා AB තිරස් වෙනවා. ඉතින් මම නිකන් අර පොදු සංකල්පයක් කිව්වේ අර AB තිරස්ව පිහිටීමට P බලය ආධාර වෙන්නේ කොහොමද කියන එක තමයි විස්තර කරේ. හොඳයි. දැන් මෙතන කරන්න තියෙන්නේ ඉතින් මුළු පද්ධතියේම නැත්නම් බාහිර බලවල සමතුලිතතාව සලකලා අපි ඉතින් බල විභේදන ගුරුනේ මුල්තරම යොදමු. සාමාන්‍යයෙන් කරන්නේ තිරස් විභේදන කොටස් එකතු බිඳුවයි. x සමාන බිඳුව, y සමාන බිඳුව, ලක්ෂයක් වට ගුරුනේ බිඳුව. ඉතින් මෙතන අපට ඒ ලක්ෂ්‍ය ප්‍රතික්‍රියාවක් තියෙනවා. ප්‍රතික්‍රියාව දිශාව හරියට දන්නේ නැහැ. නිකන් ඒ ලක්ෂ්‍ය ප්‍රතික්‍රියාවක් තියෙන බංගවන්න අපි ඉරකින් ලකුණු කරමු. එහම ඉරක්.
කොහොම හරි ඒ ලක්ෂ්‍ය ප්‍රතික්‍රියාව නොලබෙන විදිහට සමීකරණයක් ලියන්න පුළුවන්. ඒ ලක්ෂ්‍ය ප්‍රතික්‍රියාව අහන්න නැති හින්දා ඒ ලක්ෂ්‍ය ප්‍රතික්‍රියාව නොලබෙන විදිහට සමීකරණයක් ලියන්න පුළුවන්. ඒ ලක්ෂ්‍යයට ගුණය ගත්තොත්. එහෙනම් අපි එතනින් පටන් ගනිමු. පද්ධතියම සමතුලිතතාවයට ඒ ලක්ෂ්‍යයට ගුණය ගනිමු. එහෙනම් ලියන්න පුළුවන් ඒ වටා පද්ධතියම සමතුලිතතාවයට අපි වාමාර්ථ ගුණය සමාන කරමු දක්ෂිණාවර්ත ගුණයට. එතකොට ඒ ලක්ෂ්‍යයේ ඉඳලා P ලක්ෂ්‍යයට තියෙන දුර 2යි. ඒක හරි. ඊළඟට ඒ ලක්ෂ්‍යයේ ඉඳන් මොකද D වලට තියෙන දුර වෙන්නේ? අපි මේක පොඩ්ඩක් පල්ලෙහාට දික් කරොත් මේක මෙන්න මේක තමයි ලම්බ දුර වෙන්නේ. මෙහෙම ඇඳොත්. ඒ කියන්නේ ඒ ලක්ෂ්‍යයේ ඉඳන් මේ W කියන බලයට ඒ ලක්ෂ්‍යයේ ඉඳන් මේ W කියන බලයට තියෙන ලම්බ දුර කියන්නේ මේන්න මේ දුර. මේ මුළු දුර හොයන්න නම් මොකද කරන්න ඕනේ? අපි මේ දුරට මේ දුර එකතු කරන්න ඕනේ. මේ මුළු දුර හොයන්න AB වලට එකතු කරන්න ඕනේ මේ දුර. හොඳයි. ඒක එකක්. කොහොම හරි මෙතන ඉඳන් මෙතනට තියෙන මුළු දුර හොයන්න ඕනේ. එන එක ක්‍රමයකට හොයන්න පුළුවන් මේක. අපි මෙහෙම ගනිමු එහෙනම්. මේක 2යි මේ ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිකෝණය බැලුවොත් පේනවා මේක ඍජුකෝණ ත්‍රිකෝණයක්. හොඳට බලන්න දුලු පුතාලා. මේ ඍජුකෝණ ත්‍රිකෝණය ගත්තොත් මේක අංශක 90. එහෙනම් BD කියන්නේ 2A වලට සම්මුඛ පාදය. එහෙනම් BD වල දිගේ ඉන්නේ 2A tan 60. 2A tan 60 කියන්නේ 2A මූල 3. 2A මූල 3 තමයි BD. BD කියන්නේ 2A මූල 3. එහෙනම් මෙතන එන්නේ මොකද්ද? 2A මූල 3යි මේ කෝණය 60යි. මේක සම්පාත ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය සම්පාත ත්‍රිකෝණයක් හින්දා මේ කෝණ තුන මාසක 60යි. එතකොට මේ කෝණය 60යි, මේ කෝණය 90යි. එතකොට මේ කෝණය 30යි. 180 රින 90 ධන 60. එතකොට මේ කෝණය 30 වෙනවා. අපි මේ තියෙන කෝණ ලකුණු කරගනිමු. 30. මේකත් 30 වෙනවා. මොකද බලසටහන දරනකොට ලේසි. මේ කෝණ ලකුණු කරගෙන තියාගත්තොත් 60. පුළුවන් තරම් මේ කෝණ ලකුණු කරගෙන තියාගනවා. කිසි වරදක් නැහැ. මොකද බලසටහන අඳිනකොට තේරුම් ගැනීම පහසුයි ඒක. කොහමද දරුවනේ මං කිව්වේ මේ ත්‍රිකෝණය සලකුවොතින් මේ ඍජුකෝණ ත්‍රිකෝණේ BD කියන්නේ 2A tan 60 2A මූල 3 මේක 2A මූල 3 නම් අපි දැන්ට නිකන් දාගන්න මේක 2A මූල 3 එහෙනම් මේ තිරස්තර මොකක්ද දෙන්නේ මේ ත්‍රිකෝණය ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේ තිරස්තර මේ පොඩි තිරස්තර කියන්නේ මේ රේඛාවට බද්ධ පාදය. එතකොට මේ තිරස්තර වෙන්නේ 2A මූල 3 වැඩි කිරීම මේක මකලා දාමු දැන් 2A මූල 3 වැඩි කිරීම cos 30 මූල 3 වෙදීම 2. කොහොම හරි මම මේ පියවර දෙකකින් සුළු කරේ. එතකොට මේ ත්‍රිකෝණයෙන් මේක ලබාගත්ත 2A මූල 3 කියන මේ ත්‍රිකෝණය ගත්තොත් 2A මූල 3 කියන කර්ණය. එතකොට බද්ධ පාදයේ දිගේ වෙන්නේ 2A මූල 3 cos 30 2A මූල 3 මූල 3 වෙදීම 2. කොහොම හරි මේක සුළු කරාම නේ 2ට 2 කැපිලා ගිහිල්ලා මෙතන ඉඳන් මෙතනට තියෙන දුර එනවා 3A කියලා. හරිද? ඒ කියන්නේ මේ දුර 3A. ඒ වෙතින් පුළුවන් තරම් මනෝමයෙන් හදමු. මොකද මේක මේ 15 වෙනි ගාන දෙවෙනි කොටස සාමාන්‍ය පළවෙනි ගාන සංධිකල දණු ගානක්. ඒ ගාන ටිකක් දිග් ගානක් ඉඳලා ඔය විනාඩි 30න් විනාඩි 16ක් 17ක් විතර ගියොතින් බොහොම විනාඩි 10ක් 12ක් වගේ කාලයක් තමයි මේ ගානට ඉතුරු වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සුළු කිරීම පුළුවන් තරම් මනෝමයෙන් හදලා දාන තරමට හොඳයි. ඒ මනෝමයෙන් හදන්න පුළුවන් විදිහට තමයි පුළුවන් තරම් සාධාරණ විදිහට තමයි ඉතින් මේ වගේ ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ. මේ කෝණ 60 විදිහට 30 60 වලින් දීලා සුළු විදිහට තමයි දෙන්නේ. එහෙනම් කිසිම වරදක් නැහැ මේ වගේ දුරවල් මෙහෙම කෙලින්ම දාලා ලකුණු කරොත්. හොඳයි. ඒ කියන්නේ අපිට මේකෙන් අපේ පරීක්ෂා කරන්නේ දුළු පුතාලගේ මේ වේවර ගණිතයේ රාමසුක්කල පිළිමදව තියෙන ධර්ම තමයි පරීක්ෂා කරන්නේ. අදාළ මූලධර්මයේදීම. නැතුව මෙතන පරීක්ෂා කරන්නේ මේ ජ්‍යාමිතිය ත්‍රිකෝණමිතිය මූලික ධර්ම නෙවෙයි. ඒ වෙතින් කෙලින්ම භාවිතා කරලා කිසි වරදක් නැහැ ඉතින්. හොඳයි. දැන් අපි කතා කරා ඉතින් ඒතකොට ඒ ලක්ෂ්‍යයට ගුරුණිය ගනිමු. මොකද ඒ ලක්ෂ්‍යයට වාමාර්ථ ගුරුණිය P වැඩි කිරීම. ඒ ලක්ෂ්‍යයට P බලයේ ගුණිය වාමාර්ථයි. එතකොට P වලට තියෙන ලම්බ දුර 2යි. එහෙනම් ඒ ලක්ෂ්‍යයට P බලයේ වාමාර්ථ ගුරුණිය කියන්නේ P වැඩි කිරීම 2යි. සමානයි. ඒ කියන්නේ ඒ ලක්ෂ්‍යයට ගුරුණිය එන්නේ P වලින් වාමාර්ථ ගුරුණියක් එනවා
W වලින් දක්ෂිනාවර්ත ගුණයක් එනවා. එහෙනම් P වල ගුණය වාමාර්ථ ගුණය සමානයි W වල ගුණය දක්ෂිනාවර්තයි. W වලට තියෙන ලම්බ දුර කෙලිම ලියන්න පුළුවන් 2 ද 3 කියලා. W වැඩි කිරීම 5යි. මොකද මේ දුර පෙන්නලා තියෙන හින්දා මෙතන ආයෙ එකතු කරගෙන ලියන්න ඕනේ නැහැ. කොහමද එකපාරට මේක P වල උත්තරේ ලියමු. P සමානයි 5W බෙදීම 2. ආන්න. P වල උත්තරේ ආවා. දැන් දරුවනි අපි ඊළඟ ක්‍රියාවලිය පටන් ගනිමු. ඒ කියන්නේ BCD සංදි වලට ප්‍රත්‍යබල සටහන දෙන්න පටන් ගනිමු. හොඳයි දුවල පුතලා මගේ සටහනේ නම් පොඩි වෙනස්කම් කිරීමක් කරන්න වෙනවා. ඉතින් විභාගිත ගානක් හදනවා නම් මේ ගාන ගොඩක් ඉතින් මෙහෙම ටිකක් අපහැදිලි වෙනවා නම් මෙහෙම දුරවල් කෝණ ලකුණු කියලා අපහැදිලි නම් කිසි වරදක් නැහැ. ඊට පස්සේ ප්‍රත්‍යබල සටහන අදින්න ඉක්මනට වැඩසටහනක් ඇඳ ගන්න පුළුවන්. හොඳයි. එහෙම කරන්න පුළුවන් විභාගෙදී. ඒ කියන්නේ මේක අවකාශ නම් කරන්න අපහසුයි මෙන්න මේ දුරවල් මේ ඉරි කැලෙම තියෙනකොට. එහෙනම් මම ඉතින් මෙතනදි කරන්නේ මගේ පාසුවට මම මේ දැන් අනවශ්‍ය ඒව ටික මකලා දාන්නම්. එතකොට දුලපතාලා හිතන්න මම මේ රූප සටහන කායි යන්දා කියලා අලුතෙන්. ඒක කිසි වරදක් නැහැ. ඒ කියන්නේ ඔයාලට තීරුම් කිරීමේ පාසුවට මම දැනට අවශ්‍ය ටික විතරක් තියාගෙන අනවශ්‍ය දිග ප්‍රමාණ අනවශ්‍ය සංකේත ටික මෙතනින් මකලා අයින් කරා. හරි. මේ කෝණ තිබ්බට කමක් නැහැ. කෝණ ති ඉස්සරට අවශ්‍ය වෙනවා. මුලින්ම කරන්නේ මොකද්ද? එතකොට පුතාලා අපි ඉගෙනගෙන තියෙන විදිහට දැන් ඔයාලා දැන්ටමත් ඉගෙනගෙන තියෙන විදිහට සාමාන්‍යයෙන් අපි ගුරු භාවිතුන් උගන්වනවා මෙන්න මේ අවකාශ නම් කරනකොට මේ බාහිර අවකාශය වෙන් කරන්න කියලා. ඒ ක්‍රමය හොඳයි ඒක. මෙහෙම බාහිර අවකාශය වෙනම වෙන් කරලා ගනිමු. එතකොට අර අවකාශවල බවුන්ඩරි මොකක්ද කියන එක පැහැදිලිව පේනවා. අවකාශයේ සීමා මොකක්ද කියන එක පැහැදිලිව පේනවා. මෙන්න මෙහෙම බාහිර අවකාශය වෙන් කරාම. ඉතින් මගේ මෙන්න මේ පැත්තේ ඉරකුත් තියෙන හින්දා මම එක බවුන්ඩරියක් විතර සලකනවා. මෙන්න මේ පැත්තේ ඇඳලා තියෙන ඉර. ඉරක් ඔයාලට පේන්නේ නැති උනාට මෙතන ඉරක් තියෙනවා. හරි? හොඳයි. දැන් මම උන අවකාශ නම් කරන්න පටන් ගන්නවා. අවකාශ නම් කරන්නේ කොහොමද? අවකාශ නම් කරන්නේ දැන් උන බෝවංකනේ යොදන්නයි යන්නේ. මේ ප්‍රත්‍යබල සටහන යොදන්න කලින් මම මේ බෝවංකනේ යොදන්න යන්නේ. ඒතකොට බෝවංකනේ යොදනකොට මොකද කරන්නේ? බල අතරයි දඬු අතර අවකාශ නම් කරන්න ඕන. ඉතින් අවකාශ නම් කරනකොට සංකේත දාන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි වලදී කැපිටල් අකුරු වලින් ශීර්ෂ නම් කරලා තියෙන හින්දා සමහරව මේ සිම්පල් ABCD කියලා දානවා. එහෙම නැත්නම් අපි අංක දාන්න පුළුවන්. ඉතින් මම නම් කියන අංක දාන එක වඩා ලේසි. මොකද අර සිම්පල් අකුරු දැම්මොත් මෙන්න මේ අකුරුත් එක්ක අපි කතා කරනකොට පොඩ්ඩක් පටලැවෙනවා. සිම්පල් AB කැපිටල් AB කියන්න වෙනවා. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම්. මේ අවකාශ නම් කරමු. ඉලක්කම් දාලා. ඒතර මුලින්ම කරන්න ඕන මේ බාහිර බල මේක හම්බ වෙනකන් දික් කරන්න ඕන එක පැත්තකට. හරිද? මේ දෙපැත්තටම දික් කරොත් ලෙඩේ එතකොට අවකාශය තව වැඩි වෙනවා. ඒ කියන්නේ බලය දික් කරන්න ඕන. හැම බාහිර බලයක්ම දික් කරන්න ඕන එක පැත්තකට මේ අවකාශය හම්බ වෙනකන්. අවකාශීය බවුන්ඩරි කැපෙනකන්. අවකාශීය බවුන්ඩරි තමයි මේක. බාහිර බවුන්ඩරි එක. බාහිර සීමාව. එතකොට W දික් කරා, P දික් කරා, A දික් කළා තියෙන්නේ. හරිනේ? දැන් බාහිර බල තුනම එක දිශාවකට දික් කළා තියෙනවා. අර බවුන්ඩරි කැපෙන විදිහට. ඕන. දැන් බාහිර අවකාශ කීයක් තියෙනවද? මේ දෙක අතර අවකාශය. මම ඒකට දානවා අංක 1 කියලා. P සහ W අතර අවකාශය අංක 2. ඊළඟට W සහ මෙහෙම ගියාම ඒ අතර අවකාශය අංක 3. හරි ලේසි. එතකොට බල දෙක අතර අවකාශය කියන්නේ මේ බල දෙක සහ මේකේ මායිම් වෙන ප්‍රදේශය. අංක 1 කියන්නේ මේ අවකාශය. අංක 2 කියන්නේ මේ අවකාශය. අංක 3 කියන්නේ මේන්න මෙහෙම ගියාට පස්සේ මේ අවකාශය. හරි. දැන් දරුවනේ අපි බාහිර බල අතර අවකාශය ලකුණු කරලා ඉවරයි. අංක 1 2 3. එහෙනම් මේවට කැමති විදිහට දාමු. මම දානවා මේකට 4 කියලා. මේකට දානවා 5 කියලා. දැන් එතකොට ප්‍රත්‍යබල සටහන අඳින්න පටන් ගන්නකොට මේගොල්ලෝ කියලාම තියෙනවා ප්‍රත්‍යබල සටහන අඳින්නේ කියලා තියෙන්නේ මේ සංදි තුනට විතරයි. B වලට, D වලට, C වලටයි. එහෙනම් අපි එක සංදියක පටන් ගනිමු.
හැබැයි එක සන්ධියකින් කිව්වට අපට හිතුමතයට ඕනම සන්ධියකින් පටන් ගන්න බෑ. ඒ ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරන්න ඕන සන්ධියේ නීතියක් තියෙනවා. ඒ සන්ධිය තෝරා ගැනීම සඳහා නීතියක් තියෙනවා. මෙන්න මේකයි දරුවනේ නීතිය. ඒ කියන්නේ සන්ධිය කෙරෙහි බල එන් සංඛ්‍යාවක් තියෙනවා නම් සන්ධිය මත බල එන් සංඛ්‍යාවක් තියෙනවා නම් ඒකෙන් අපි එන්ඩින දෙකක් දැනගෙන තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් සන්ධිය. දැන් මේ සන්ධියේ තියෙන බල P බලයයි දඬු 3යි. බල ටික හොයාගන්න මේක බල සංඛ්‍යාව හොයාගන්නේ බාහිර බලයයි දඬු තියෙනවනම් දඬු ගණන් කරාම හරි. එතකොට B ලක්ෂ්‍ය මත බලපානවා. B ලක්ෂ්‍ය මත බලපානවා බල 1 2 3 4යි. එතකොට B ලක්ෂ්‍යයට අදාළව n කියන 4යි. අපි දැනගෙන ඉන්න ඕන 4 2 සංඛ්‍යාවක්. 4 2 කියන්නේ 2යි. මේකෙන් දෙකක් දාන්න එක බලය දාන්න P විතරයි. එහෙනම් කෙලිම මේක ප්‍රතික්ෂේප වෙනවා. B ලක්ෂ්‍යයෙන් අපිට ස්ටාර්ට් කරන්න බෑ මේක. වෙන වචනවලින් කියනවා නම් ප්‍රත්‍යාබල සටහනක් අදින්න පුළුවන් වෙන නම් ඒ කියන්නේ සන්ධියකට ප්‍රත්‍යාබල සටහනක් අදින්න හැකි වෙන්න නම් ඒ නොදන්න බල වෙන්න ඕන 1යි 2යි. නොදන්න බල දෙකකට වඩා තියෙන්න බෑ. නොදන්න බල එක්ක දෙකක් තියෙන්න ඕන එකක් තියෙන්න ඕන. හරිනේ? නොදන්න බල දෙකකට වැඩි තියෙනවා නම් එතන අදින්න අමාරුයි මෙතන. දැන් මෙතන උනේ මොකද්ද? මෙතන n බල 1යි 2යි 3යි 4යි. මෙතන අනිත් බල දන්නේ නැහැ එතකොට මෙහෙම. ඒ කියන්නේ මෙතන එන්ජින් දෙකක් දැනගෙන ඉන්න ඕන දෙකක් දැනගෙන ඉන්න ඕන. නමුත් දෙකක් නෙවෙයි මෙතන තුනම දන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙතන බල තුනම දන්නේ නැති හින්දා මේක රිජෙක්ට් කළේ. මෙතනින් පටන් ගන්න බෑ. අපි මෙතන බලමු. මෙතන n කියන්නේ 3යි. එහෙනම් 3 2 කියන්නේ 1යි. එකක් දන්නෝ. අපි වෙන වචන වලින් කිව්වොත් n කතාව පටලවා ගන්න නැති වුණොත් ඒක නොදන්න බල එකක් හෝ දෙකක් වෙන්න ඕන. ඉතින් මෙතන නොදන්න බල තියෙන 1යි. එහෙනම් මෙතනින් පටන් ගන්න පුළුවන්. දැන් D වලින් පටන් ගනිමු. හරිනේ? මෙතනින් පටන් ගන්න බෑ. මෙතන නොදන්න බල 3ක් තියෙනවා. කෙලිම රිජෙක්ට්. එහෙනම් D වලින් පටන් ගන්න පුළුවන්. මොකද D වල නොදන්න බල තියෙන්නේ 1යි. D වල නොදන්න බල දෙකක් තියෙනවා මෙතන. මේකයි මේකයි. ඒ කියන්නේ දෙකක් හෝ එකක් වෙන්න ඕන. මෙතන දෙකක් තියෙනද ප්‍රශ්නයක් නැහැ. එතන නොදන්න බල දෙකක් හෝ එකක් තියෙන සංදියක් තමයි තෝරගන්න ඕන. මෙන්න මේ නීතිය මතක තියාගන්න. නන්න මේකට ආදේශ කරත් හරි. දැනගත යුතු බල සංඛ්‍යාව තමයි අඩු වශයෙන් දැනගත යුතු බල සංඛ්‍යාව තමයි එන්ජින් 2. නන්න දැනගත යුතු බල සංඛ්‍යාව සංදිය තෝරා ගැනීම සඳහා දැනගෙන යුතු නිර්ණායකය කියන්නේ මේකයි. නොදන්නා බල සංඛ්‍යාව දෙකක් හෝ එකක් වෙන්න ඕන. මෙතන නොදන්න බල 2යි. එහෙනම් මේක රයිට්. අපි මෙතනින් ස්ටාර්ට් කරමු. හොඳයි. ඊළඟට බල නම් කරන ක්‍රමයක් තියෙනවා. බල නම් කරනකොට මෙන්න මේ අවකාශ එකම දිශාවකට කියවන්න ඕනේ ඒක. එක්ක වාමාවර්තව දක්ෂිණාවර්තව. අපිට එක පැත්තකට පුරුදු වෙමු. එක සංදියක් කරේ එක පැත්තකට යනවා නම් මේ සංදි ඔක්කොම මේ පැත්තට යන්න ඕන. ඉතින් මම කියා දෙන්නම් වාමාවර්තව යන්න කියලා. W බලය. W බලය නම් කරන්නේ හැම වෙලාවෙම බලයක් නම් කරන්නේ බලයේ දෙපැත්තේ තියෙන අවකාශ වලින්. එහෙනම් W බලය නම් කරන්නේ W දෙපැත්තේ තියෙන අවකාශය තමයි අංක 2 සහ 3. එහෙනම් W බලය අංකනේ 2 3. එතකොට CD බලය අංකණය CD දිගේ තියෙන බලය අංකණය 3 4. BD දිගේ තියෙන බලය අංකණය 4 2. එහෙනම් D ලක්ෂ්‍ය මත බලපාන බල තුනේ අංකණය කියන්නේ 2 3 3 4 4 5. අර D ලක්ෂ්‍ය වටා වාමාවර්තව යන්න හරිම ලේසි. බලය කියවන්නේ බලය රීඩ් කරන්නේ මේ බලයේ දෙපැත්තේ තියෙන අවකාශ අංක වලින්. W බලය අංකණය 2 3. CD බලය අංකණය CD දිගේ තියෙන බලය අංකණය 3 4. BD දිගේ තියෙන බලය අංකණය 4 5. 2 3 3 4 4 5. එහෙනම් අපි බල බහුවස්ත්‍රය අඳින්න පටන් ගන්න ඕන දැන්. බල බහුවස්ත්‍රය. ඒ කියන්නේ බෝ අංකනේ සටහන අඳින්න පටන් ගන්න ඕන අපි. මෙන්න මේ අංකනේ නිරූපණය විදිහට. දැන් D ලක්ෂයෙන් පටන් ගනිමු. W නිරූපණය වෙන්නේ 2 3ෙන්. එහෙනම් අපි මොකද කරන්න ඕන ළමයිනි? 2ෙන් පටන්ගෙන 2 3 තියෙන්නේ W පහට. එහෙනම් මෙතන ඉඳලා අපි ආසන්න පරිමාණයකට W ගැඹුරින් ලක්ෂයෙන් ලකුණු කරමු 2 3. ඊළඟ 4 නිර්ණය කරන්න ඕන. ඊළඟ බලය තමයි මේක දිගේ තියෙන බලය. ඒක වාමාර්ථ පැත්තට ගත්තොත් එන අංකනේ 3 4. 3 4 තිරස් වෙන්න ඕන. ඒකේ 3 හරහා මෙන්න මේ 3 කියන පිටිම හරහා තමයි 3 හරහා රේඛාවක් ඇන්දොත් ඒක මාත් 4 දෙන්නේ. 3 4 තිරස් වෙන්න ඕන. 4 2. 4 2 තිරසට අංශක 30කින් ආනත වෙන්න ඕන. එහෙනම් 4 මෙහෙ තිබිල බෑ. 4 2 යන්න ඕන මේ පැත්තට සමාන්තරව.
හතර දෙක මේ පැත්තට සමාන්තරව යන්න නම් දෙක හරහා රේඛාවක් අඳින්න ඕන මෙහෙම. මෙන්න මේකට සමාන්තරව. එතකොට අපට හතර ලබා ගන්න මෙහෙම රේඛාවක් අඳිමු. මේ කෝණය අංශක තියෙන විදිහට. මේකේ කෝණ අගයන් ලකුණක් කමන්නේ නැහැ. හැබැයි මේ සටහනේ බල ලකුණු කරන්න එපා. මොකද බලවල දිශාව වෙනස් වෙන හින්දා ඒක පටලවීමක් වෙනවා. එහෙනම් මොකක්ද දිශාව? දැන් මේ ලක්ෂ්‍ය 4 හින්දා 2 3 2 3 3 4 4 5. එතකොට 2 3 මෙහෙමයි. දැන් මේක අර බල ත්‍රිකෝණයේ සමතුලිතතාව තියෙන විදිහට බල ත්‍රිකෝණයේ සමතුලිතතාව රැකෙන විදිහට මේ බලවල දිශාව ලකුණු කරමු. මොකද බලවල දිශාව තියෙන්න ඕන ත්‍රිකෝණයේ අනුපිළිවෙලින්ගත් පාද වලින්. එහෙනම් මේ 2 3 4 කියන ත්‍රිකෝණයේ 2 3 බලය පහළට නම් අනිත් බලය මෙහාට අනිත් බලය මෙහාට 3 4 මෙහාට 3 4 කියන්නේ මේ බලය 4 3 මෙහාට 4 3 කියන්නේ මේ බලය. ඒතර මතක තියාගන්න දරුවනේ මේ බලයේ දිශාව ලකුණු කරන්නේ අදාළ ලක්ෂයට ආසන්නව. මේක මැදින් ලකුණු කරොත් අපි දන්නේ නැහැ මේක අයිති වෙන්නේ මොන ලක්ෂයටද කියන එක. මේක මේ ලක්ෂයට කිට්ටු කරලා තමයි මේ බලය ලකුණු කරන්නේ. හොඳයි දැන් මේක අවසానයි. අපි දැන් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ ඩී ලක්ෂය ගැන. දැන් මෙතෙන්ට යමු. තව වැඩ තියෙනවා. ඉතින් පස්සේ අපි ආතේ තිරපුම් හඳුන ගන්න ඕන. ඒ බලවල විශාලත්ව හඳුන ගන්න ඕන. ඉතින් ඒක පස්සේ කතා කරමු. දැන් සී ලක්ෂයකට යමු. හොඳයි තව එකක් කියන්න තියෙනවා. මේ දණ්ඩේ එක් කෙලවරක බලයේ දිශාව දන්නවනම් අනිත් කෙලවර බලය තියෙන අනිත් පැත්තට. ඒ වගේ BD දණ්ඩේ D කෙලවර බලය තියෙන මේ පැත්තට නම් BD දණ්ඩේ B කෙලවරේ බලය තියෙන්නේ B කෙලවරේ බලය තියෙන්නේ මේ පැත්තට. දැන් මෙතන අපි මෙන්න මේ ඊතලේ ලැබිලා තියෙන්නේ. එහෙනම් මේක ක්‍රියා කරන්නේ දන්න බලයක් විදිහට මේ බලය. මොකද මේ බලයේ අංකණය. දැන් මතක තියාගන්න අපි මේ බලවල දිශාව අපි කියුවේ. බලවල දිශාව රීඩ් කරේ වාමවර්තව. එහෙනම් මේ හැම ලක්ෂයකම බලවල දිශාව රීඩ් කරන්න ඕන වාමවර්තව. එහෙනම් මේක තමයි දන්න බලය. C ලක්ෂයේ දන්න බලය කියන්නේ මේක. මේ CD දිගේ තියෙන බලය. ඒතර බලයේ දිශාව වෙන 4 3 වාමවර්තව. 4 3 3 5 5 4. 4 3 මේ බලය 4 3 මේ බලය දෙපැත්ත තියෙන අවකාශ 3 5 මේ බලය දෙපැත්ත තියෙන අවකාශ 5 4. ඉස්සෙල්ලා බල අඳුර ගන්න. ආයෙ කියනවනම් C ලක්ෂය මත බල තුනක් තියෙනවා. CD දිගේ තියෙන බලය, CA දිගේ තියෙන බලය, CB දිගේ තියෙන බලය. බාහිර බල නැහැ. එහෙනම් බල නම් කරන්නේ බලය දෙපැත්තේ තියෙන අවකාශ වලින්. මේ බලය අංකනේ 4 3 වාමවර්ත වෙන්න ඕන. මේකේ බලය අංකනේ 3 5. මේ බලය අංකනේ 5 4. අන්නේ රේඛා තුන මේ සටහනේ ඇඳෙමු. 4 3. 4 3 දැන් එන්නේ මෙහාට. 3 4. එන 3 හරහා අඳිමු 3 4ට සමාන්තර රේඛාවක්. ඒ කියන්නේ තිරසට අංශක 60කින් අනත රේඛාවක්. 3 4. 4 3 එන්නේ මේ පැත්තට. එහෙනම් මේ ලක්ෂ්‍ය හරහා අඳිමු 4 හරහා අඳිමු අංශක 60කින් අනත රේඛාවක්. ඒතර මේ ලක්ෂ්‍යය තමයි 5 වෙන්නේ. දැන් අපි අඳපු ත්‍රිකෝණය බලමු. අපි අඳපු ත්‍රිකෝණය තමයි අඳපු ත්‍රිකෝණයේ ශීර්ෂ වෙන්නේ. ඒ කියන්නේ රේඛා තුනක් තියෙනවා නම් ඉන්න ත්‍රිකෝණයක්. හැම වෙලාවෙම මේ ලක්ෂ්‍ය හරහා බල සංඛ්‍යාවට සමානයි. ඒ අඳින බහුවස්ත්‍රයේ පාද ගන්න. මෙතන බල තුනක් තියෙනවා නම් ලැබෙන ත්‍රිකෝණයක්. බල හතරක් තියෙනවා නම් ලැබෙන චතුරස්‍රයක්. බල ඉතින් හතරට වැඩි නම් ඉතින් පංචාස්‍රයක් වෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත්. හරි. මේ ලක්ෂ්‍ය වට බල තුනක් තියෙනවා. එතකොට මේ රූප සටහනේ ත්‍රිකෝණයක්. 4 3 3 5 5 4. එහෙනම් දිශාව බලමු. 4 3 තියෙන්නේ මෙහාට. දැන් බලන්න දරුවනේ මෙතනින්. 4 3 මෙහාට නම් අර බල ත්‍රිකෝණයේ නීතිය සම්පූර්ණ වෙන්න නම් ඒ බල තියෙන්න ඕන අනුපිළිවෙලින්. 4 3 මෙහාට 3 5 මෙහාට. 3 5. ඒ කියන්නේ මේ බලය මෙහාට 5 4 උඩට. ආන. දැන් අනිත් දිශාවේ බල දෙකක් මෙහෙම ලකුණු කරගනිමු. දැන් උන දරුවනේ අපට B සංදියට යන්න පුළුවන්. දැන් D සංදිය හරි D සංදියට ඇඳා C සංදියට ඇඳා දැන් B සංදියට යමු. ඕන්න. කලින් ඉතින් අපට ප්‍රශ්නේ උනේ
B සංදියේ බල නොදන්නකම. දැන් දන්න බලම 3ක් තියෙනවා. නොදන්න බල තියෙන්න ඕන එකක් හෝ දෙකක්. දැන් මෙතන නොදන්න බල එකයි තියෙන්නේ. එහෙනම් දැන් මේ සංදියටත් යන්න පුළුවන්. හැබැයි එතකොට බල සටහන කියවන්න ඕන. අර බල බහුවස්ත්‍රය කියවන්න ඕන මුලින්ම දන්න බලයෙන් පටන්ගෙන. ඒ කියන්නේ මේ බලයෙන් පටන් ගන්න එපා. ඒතර අතරමැදි බල අඳින්න ටිකක් අමාරු වෙනවා. P වලින් පටන් ගනිමු. මේ ලක්ෂ්‍ය වටා මේ බල හතරක් තියෙනවා. එකයි මේක දිගේ බලය, මේ දිගේ බලය, මේක දිගේ බලය. එතකොට P බලය තියෙනවා, දඬු තුන ඔස්සේ තියෙන බල තුනක් තියෙනවා. B ලක්ෂ්‍ය මත බල හතරක් තියෙනවා. බල හතර B ලක්ෂ්‍ය වටා වාමාර්ථව රීඩ් කරමු. 1 2 1 2 ආන් එක මිසින් 1 2 තියෙන්නේ උඩට P කියන්නේ 5W බෙදීම 2. 1 2 උඩට. ඒ කියන්නේ දෙකට පහලින් එක තියෙන්න ඕන. 1 2 දිසා උඩින්ද දෙකට පහලින් එක තියෙන්න ඕන. එතකොට එක තියෙන්නේ මෙන්න මෙතනින් ඉඳන් 5W බෙදීම 2 ගැඹුරින්. මේ ටික W, මේ ටික W. මෙතනින් ඉඳන් මෙතනට W. එක කියන ලක්ෂ්‍යය තියෙන්නේ දෙකට 5W බෙදීම 2ක් ගැඹුරින්. එහෙනම් මේ ටික ඉතුරු ටික 5W බෙදීම 2කින් W 3W බෙදීම 2. මේක තියෙන තැන් දන්නේ අපි ටිකක් ආසන්නව මොකද යා කරන්න නැතුව ඉන්නමු දැන්. එක තියෙන්නේ මේක මත කොහේ හරි. හොඳයි. 1 2 හරි. 2 4 තිරස රසක 30කින් ආනතෝ. 1 2 2 4. ඔව් ඒක ඉතින් කොහොමද තියෙනවා. 1 2 2 4 ඉබේටම තියෙනවා දැන්ටමත්. 1 2 2 4 5 4 5 4ක් තියෙනවා. එතකොට ඉන්නේ 1 2 2 4 1 2 2 4 4 5. මේක වාමාර්ථ යන්න ඕන. 5 4 නෙවෙයි වාමාර්ථව. B ලක්ෂ්‍ය වට තියෙන බල 1 2 කියන්නේ P උඩට 2 4 කියන්නේ මේ බලය මේ පැත්තට. ඒක හරි. 4 5 කියන්නේ මේ බලය මේ පැත්තට. එහෙනම් මේක දිහා බලන්න. 1 2 1 2 2 4 4 5 අවසාන බලය තමයි 5 1. 5 1 කියන්නේ එක මේකමත් තියෙන්නේ. එක තියෙන්නේ මේක මත 5 1 බලය තියෙන්නේ මේක දිගේ. එහෙනම් පහරා දින්න ඕන තිරස් රේඛාවක්. මොකද 5 1 කියන බලය තිරස්. පහරා තිරස් රේඛාවක් ඇන්දොත් මම ඉතින් 5 මේ හරින් දාන්නම්. එතකොට මේ රේඛාව මෙහෙම සම්පූර්ණ වෙනවා. ආන්න දැන් පේනවා අර එක කියන ලක්ෂ්‍ය තියෙන්නේ මෙන්න මෙතනේ කියලා. හොඳ ආයෙ කියනවනම් B ලක්ෂ්‍යමත් තියෙන බල ටික කියන්නේ 1 2 2 4 4 5 5 1. 1 2 උඩට එකේ පිහිටින් ප්‍රශ්නයක් වුණා මේක මත ඕනම තැනක කියන එක. අපි ආසන්නව මෙහෙම දාගත්තා. 2 4 මෙහෙමයි. 4 5 මෙහෙමයි. ඒක දැන්ටමත් තියෙනවා. 5 1 තමයි දිශාව දන්නේ නැතුව හිටියේ. 5 1 තිරස් බව මෙතනින් පේනවා. එහෙනම් පහර ඇඳ තිරස් රේඛාවක්. ඒකට එක සම්පූර්ණ වෙනවා. දැන් මෙතන නොදන්න බලේ දිශා බලමු. 1 2 1 2 2 4 4 5 5 1. 5 1 මෙහෙම වෙන්න ඕන. මොකද මෙතන මේ චතුරස්‍රය බලන්න. මෙන්න මේක තමයි මේ ලක්ෂයට අඳින බල බහුවස්ත්‍රය කියන්නේ. මේ ලක්ෂයට අඳින බල බහුවස්ත්‍රය කියන්නේ චතුරස්‍රයක්. චතුරස්‍රය කියන්නේ මෙන්න මේක. 1 2 4 5 කියන්නේ චතුරස්‍රය. 1 2 4 5 කියන්නේ චතුරස්‍රය. එතකොට චතුරස්‍රයේ මේ බල ටික සමතුලිතතාව පවතින නම් බල හතර සමතුලිතතාව පවතිනවා නම් ඒ බල තියෙන්න ඕන අනුපිළිවෙලින් ගත් දිශාවකට. එතකොට 1 2 මෙහෙමයි 2 4 මෙහෙමයි 4 5 මෙහෙම නම් ඒ කියන්නේ මෙහෙම කියන්නේ මේවා දිශාවන් දන්න ඕන. 1 2 උඩට බලන් රූප සටහන. 2 4 මෙහාට බලන් රූපේ. 4 5 මෙහාට. එහෙනම් අවසාන බලය 5 1 මෙහාට වෙන්න ඕන. මම කිව්වා මේ බල ලකුණු කරන්න ඕන ලක්ෂ්‍යයට කිට්ටු කළා කිව්වා. අපි ඒක අනුගමනය කරමු. මෙන්න මෙහෙම කිට්ටුව ලකුණු කරමු. හරි. දැන් ඔක්කොම බල ටික අවසానයි. දැන් අපි මේ සටහන බලලා පොඩි ගණනය කිරීම කිපයක් මෙතන කරමු. ඒතර මතක තියාගන්න උළු පුතාලා මෙන්න මේ සටහනේ. මේ බෝවංකන සටහනේ ඊතල ගහන්න එපා මෙහෙම. එතකොට මෙන්න මේ දිශාව පටලැවෙනවා. හැබැයි ගණනය කිරීම මෙතන කරගත්තට වරදක් නැහැ. මොනවද ගණනය කිරීම? ඕන කෝණ දාගන්න පුළුවන් තරම් 30. එතන මේක 60. මේක සම්පාත්‍රික කෝණයක්. මේව 60. 60. මේවත් 60 මේක 30. මේව දාගත්තට වරදක් නැහැ පොඩියට අපේ පහසුවට. මෙන්න මේක W. මෙතන ඉඳන් මෙතනට W. හරිද? මේ ටික W. එහෙනම් මේ ඍජුකෝණ ත්‍රිකෝණය. මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ මේ සම්මුඛ පාදය කියන්නේ W tan 60. ඒ කියන්නේ W මූලෙ 3.
එතකොට මේ සම්පාත ත්‍රිකෝණයක් ඉඳ මේක මේ ඔක්කොම පාස් සමානයි. W මූලය 3 W මූලය 3. මේ ටික කීයද? 3යි W බෙදීම 2. එහෙනම් මේ ටික එන්නේ W මූලය 3 cos 30. W මූලය 3 cos 30 කියන මූලය 3 බෙදීම 2. එතකොට මේක හරිනේ 60යි මෙතන 60යි 30යි මේක 60යි මේක. හරි 60යි. මේක 60 වෙන්නේ. ඒ කියන්නේ මේක 60 වුණාම මේක 30යි මේ ත්‍රිකෝණය මේක 60යි. මේ කෝණ ටික ෂුවර්ද කියලා බලන්න 60. හරි. එහෙනම් මේක W මූලය 3 cos 60. ඒ කියන්නේ W මූලය 3 බෙදීම 2. දැන් දරුවනේ අපි මේ ගානේ ඉතින් අවසාන අදියරට අවිල්ල ඉන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ දඬු සියල්ල මත ක්‍රියා කරන ප්‍රත්‍යාබල හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක ඉන්නේ. ඒ ආතතිතර පුන්ද කියන එක. එතකොට බලවල ප්‍රත්‍යාබල වල අගයනොත් ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නේ. එහෙනම් ඉතින් මේව මෙහෙම තිබ්බට මදි. අපි ඉතින් සටහනක සාරාංශගත කරලා පෙන්වන්න ඕන. මේ බලවල ප්‍රත්‍යාබල වල විශාලත්වයි ප්‍රත්‍යාබල වල ස්වභාවයයි අපි සටහනක සාරාංශගත කරලා පෙන්නමු. ඒක තමයි අපේ සම්ප්‍රදාය. හරිනේ? එහෙනම් අපි ටේබල් එකක් අඳිමු. එතකොට ටේබල් එකේ අපට තීරු කීයක් තියෙනවද? තීරු මේ වැඳලා බලමු. දණ්ඩ ප්‍රත්‍යාබලය මගේ සීමිත ප්‍රමාණය මම අඳින්නම්. මෙතන දාන දණ්ඩ මොකක්ද කියන එක. දණ්ඩේ නම් කරන්න ඕනේ මෙතන. මෙතන නිරූපණය නන අංකණය. නිරූපණය කියන වචෙන් දාම. ඒක ඉතින් හොඳ වචනයක්. නිරූපණය. ප්‍රත්‍යාබලයේ ස්වභාවය. ඒක නාතතියද තරපොමද්ද කියන එක. මෙතන දාන්නේ අගේ. දඬු ටිකට ගාලා ඉතින් ඔය නම් කරගෙන යමු අපි. AB BC CA BD CD දඬු පහයි. නිරූපණය AB නිරූපණය වෙන්නේ 1 5න් 1 5. BC නිරූපණය වෙන්නේ 4 5න්. එතනද පිළිවෙල වැදගත් නැහැ. එතන වාමාර්ථ දක්ෂිනාවර්ත ભેදයක් නැහැ. ඔය ලක්ෂයක් වටා කියවනකොට තමයි වාමාර්ථ දක්ෂිනාවර්ත ප්‍රශ්න බලපාන්නේ. CA දෙපැත්තේ අංක දෙක 5යි 3යි. 3 5 කියලා ලියන්න පුළුවන් 5 3 කියලා ලියන්න පුළුවන්. මෙතන 4. BD කියන්නේ 2 4. CD කියන්නේ 3 4. ප්‍රත්‍යාබලයේ ස්වභාවයට අපි අංකණයක් හඳුන්වමු. T කියන්නේ ආතතිය, ටෙන්ෂන් ආතතිය, T ආතතිය, කම්ප්‍රෙෂන් තිරපුම. මෙන්න මේ ආකෘතික පාවිච්චි කරමු. කිසි වරදක් නැහැ. එතකොට අපිට ඉක්මන් ලියන්න පුළුවන්. ආතතිය, ටෙන්ෂන් තිරපුම C. එතකොට කොහොමද ආතතිය තිරපුම අඳුනගන්නේ? මෙන්න මේක බලන්න ටිකක් මතක් වෙන්නේ. මේ ප්‍රත්‍යාබලයේ ඉවතට තියෙනවා නම් ප්‍රත්‍යාබලයේ පිටතට තියෙනවා නම් ඒක තෙරපුමක්. ප්‍රත්‍යාබලයේ ඊතල අතුලට තියෙනවා නම් ඒක ආතතියක්. අතුලට නම් ආතතිය. ආයනට ආයන මතක තියාගන්න. අතුලට නම් ආතතිය පිටතට නම් තෙරපුම. හරි? එතකොට මෙතනින් පටන් ගන්න AB 1 5 ඒක පිටතට තෙරපුම. BC තෙරපුම. C CA අතුලට ආතතිය. BD පිටතට තෙරපුම C. CD කියන එක අතුලට ආතතිය. අගේ ලියන්න මේ සටහන බලාගෙන 1 5 කියන්නේ මේ ත්‍රිකෝණයේ මූල 3 බෙදීම 2. මූල 3යි W බෙදීම 2. 4 5 කියන්නේ මේ ත්‍රිකෝණයේ මෙන්න මේ දිග W මූලය 3. W මූලය 3. 3 5 CA කියන්නේ 3 5. ඔය 3 5 තියෙන්නේ මෙතන. ඒ W මූලය 3.
ඊළඟට එන්නේ BD. BD කියන්නේ 2 4. 2 4 කියන්නේ ආන මේක හෙව්වේ නෑ. W බෙදීම cos 60. මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ W බෙදීම cos 60 2W. නැත්නම් මේකට දාන පයිතගොරස් ප්‍රමේය. A වර්ග දන B වර්ග වර්ගමූලය. එතකොට මේක නෝ 2W කියලා. එතකොට 2 4 කියන්නේ 2W. CD 3 4. 3 4 කියන්නේ W මූලය 3. ඕන දරුවනේ මේක තමයි අපේ ටේබල් එක. ඒ කියන්නේ අපි මෙතන මේ රාමසකිල්ල සමන්විත වෙලා තියෙනවා. රාමසකිල්ල හැදලා තියෙන දඬු 5කින් AB BC CD AB BC CA BD CD. මෙතනින් අපි කරන නිරූපණය අංකණය. ඒ කියන්නේ ප්‍රත්‍යාබලය නිරූපණය කරන දෙපැත්තේ අවකාශය මෙතන නම් කරලා තියෙන්නේ. මේ ප්‍රත්‍යාබලයේ ස්වභාවය තිරපුමද්ද ආතතියක්ද කියන එක මේක අගය. හොඳ දරුවනේ. එතකොට අපි විවරණය කරේ පැහැදිලි විවරණය කරේ 2024 කම්බයින් මැස් ඇප්ලයිඩ් පේපර් එකේ පාර්ට් B වල. දැන් අපි කෙටියෙන් කියමු 2024 ඇප්ලයිඩ් පේපර් එකේ රාමසකිල කොටස තමයි එතන විස්තර කරේ. එහෙනම් වෙනත් වීඩියෝ එකකදී හම්බෙමු. අපි මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන ටිකක් පියෝ මැත්ස් වල ප්‍රශ්න කිහිපයක්. හොඳයි. ඊළඟ වීඩියෝ එකකදී හම්බෙමු එහෙනම්. සුබ දවසක්.